ආයුබෝවන් ඔබ සියලු දෙනාටම රාජ්‍ය සේවයේ රැකියාවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට වැදගත් වෙන රජයේ රැකියාවක් ගැන තමයි අද අපි ඔබත් සමග බෙදා ගන්න යන්නේ. මෙම වීඩියෝව තුළින් ඔබට එම අවස්ථාව පිළිබඳව සියලුම අත්‍යවශ්‍ය තොරතුරු ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එම නිසා මෙම වීඩියෝව අවසන් වනතුරු අප සමග රැඳී සිටින්න. විශ්වවිද්‍යාල පද්ධතියේ ඉහළම ආයතනය වන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ලේකම් කාර්යාලයේ කළමනාකරණ සහකාර තනතුර 3 ශ්‍රේණිය සඳහා සුදුසුකම්ලත් අපේක්ෂකයින්ගෙන් මාර්ගගතව අයදුම්පත් බාර ගනු ලබනවා. අප මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙම තනතුරට අයත් අධ්‍යාපනික සුදුසුකම් පිළිබඳව, වයස් සීමාව පිළිබඳව, වැටුප් පරිමාණය පිළිබඳව, බඳවා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව, පොදු සේවා කොන්දේසි පිළිබඳව සහ අයදුම්පත් යොමු කරන ආකාරය යන කරුණු සියල්ලම පිළිබඳව. මෙම තනතුරට අදාළ සුදුසුකම් පිළිබඳව කතා කිරීමේදී සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව, ඉංග්‍රීසි භාෂාව හෝ ඉංග්‍රීසි සාහිත්‍ය සහ ගණිතය යන විෂයන් සඳහා සම්මාන සාමර්ථ්‍ය සහිතව එක්වරකදී විෂයන් 6කින් අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගය සමත් වී තිබිය යුතුයි. ඒ වගේම එක්වරකදී අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගයෙන් සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර සියලුම විෂයන් සමත් වී තිබිය යුතුයි. පැරණි විෂය නිර්දේශය යටතේ විෂයන් 3ක් එකවර සමත් වීම මේ සඳහා ප්‍රමාණවත් වේ. පහත සඳහන් කරුණු අමතර සුදුසුකමක් ලෙස සලකා බලනු ලැබේ. පිළිගත් ආයතනයකින් ලබාගත් මාස 6කට නොඅඩු පරිගණක යෙදුම්වල පිළිගත හැකි සුදුසුකමක් සහ පරිගණක යෙදුම් පැකේජ් භාවිතය පිළිබඳ වසර 2ක පළපුරුද්ද. මෙම තනතුරට අදාළ වැටුප් පරිමාණය පිළිබඳ කතා කිරීමේදී ආරම්භක මූලික වැටුප රුපියල් 30,725ක් පමණයි. රජයේ අනුමත දීමනා ගෙවනු ලබන අතර විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදල, විශ්වවිද්‍යාල විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සහ සේවක භාර අරමුදල සඳහා දායක මුදල්ද අදාළ වේ. මෙම තනතුර සඳහා බඳවා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව කතා කිරීමේදී පහත සඳහන් විෂයන් පිළිබඳ ලිඛිත විභාගයකින් බඳවා ගනු ලබයි. සිංහල හෝ දෙමළ සහ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම, බුද්ධි පරීක්ෂණය සහ සාමාන්‍ය දැනුම, පරිගණක සාක්ෂරතාවය. ලිඛිත විභාගය සමත් වීමට අපේක්ෂකයින් අවම වශයෙන් ලකුණු 40ක් සහ සම්මුඛ පරීක්ෂණය සමත් වීමට අවම වශයෙන් ලකුණු 40ක් ලබා ගත යුතුයි. ඒ වගේම සම්මුඛ පරීක්ෂණය සමත් වීම සඳහා අපේක්ෂකයින් අවම වශයෙන් ලකුණු 40ක් ලබා ගත යුතුයි. ලිඛිත විභාගය සහ සම්මුඛ පරීක්ෂණය මගින් ඔබව තෝරා ගනු ලැබුවහොත් අවසාන තේරීම ලිඛිත විභාගයේ ලකුණු වලින් 75ක් සහ සම්මුඛ පරීක්ෂණයේ ලකුණු වලින් 25ක් මත පදනම්ව කුසලතා අනුපිළිවෙල අනුව සිදු කෙරේ. මෙම තනතුර සඳහා අයදුම් කළ හැකි වයස් සීමාව පිළිබඳව කතා කිරීමේදී අයදුම්පත් බාර ගන්නා අවසන් දිනට අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 30ට නොවැඩි විය යුතුයි. මෙම තනතුර සඳහා අයදුම් කිරීමට අවශ්‍ය අනෙකුත් සුදුසුකම් පිළිබඳව කතා කිරීමේදී ඔබ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතු අතර හොඳ චරිතයකින් යුක්ත විය යුතුයි. අයදුම්පත් යොමු කිරීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳව කතා කිරීමේදී සුදුසු අයදුම්කරුවන් සඳහා මාර්ගගත අයදුම්පත් ලබා ගැනීම 2025 මාර්තු 26 වන දින දහවල් 12 සිට 2025 අප්‍රේල් 10 වන දින දහවල් 12 දක්වා සිදු කළ හැකියි. 2025 අප්‍රේල් 10 වන දින දහවල් 12න් පසු අයදුම්කරුවන්ට මාර්ගගත අයදුම්පත් පද්ධතියට ප්‍රවේශ විය නොහැකි බව කරුණාවෙන් සලකන්න. ඔබට එහි ලින්ක්ස් අපගේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි අතර එය අපගේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් ලබා ගත හැකියි. මෙම තනතුරට අදාළව අයදුම්පත් යොමු කිරීමේදී අයදුම්පත් ගාස්තුව ගැන කතා කිරීමේදී කළමනාකරණ සහකාර 3 ශ්‍රේණියේ තනතුර සඳහා ආපසු නොගෙවෙන අයදුම්පත් ගාස්තුව රුපියල් 600කි. මෙම ගෙවීම ලංකා බැංකුවේ ටොරෙන්ටන් ශාඛාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ගිණුම් අංකය වන 30 වන ගිණුම් අංකය වෙත ගෙවිය යුතුයි. බැංකුවේ
පාරිභෝගික රිසිට්පත ඔබගේ නම සහ බැංකු විස්තර සඳහන් කළ යුතුයි. බැංකු රිසිට්පත මාර්ගගත අයදුම්පත් පද්ධතියට උඩුගත කළ යුතු අතර ස්වයංක්‍රීයව සම්පූර්ණ කරන ලද අයදුම්පතේ මුද්‍රිත පිටපතෙහි අදාළ කොටුවේ එම බැංකු රිසිට්පත අලවා තිබිය යුතුයි. අයදුම්කරුවන්ගේ විස්තර නොමැති බැංකු රිසිට්පත් පිළිගනු නොලබන බව කරුණාවෙන් සලකන්න. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk වෙත පිවිස අයදුම් කිරීමට සහ වැඩිදුර විස්තර ලබාගත හැකියි. ඒ ලින්ක්ස් පහත ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් ලබාගත හැකියි. මාර්ගගත අයදුම්පත් පද්ධතිය හරහා ස්වයංක්‍රීයව සම්පූර්ණ කරන ලද අයදුම්පත් පමණක් පිළිගනු ලැබේ. උපදෙස් වලට අනුකූල නොවන අසම්පූර්ණ අයදුම්පත් බාරගනු නොලැබේ. අයදුම්කරුවන් අයදුම්පත මාර්ගගත අයදුම්පත් පද්ධතිය හරහා ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පුරවාගත යුතුයි. ස්වයංක්‍රීයව සම්පූර්ණ කරන ලද අයදුම්පතෙහි මුද්‍රිත පිටපත අත්සන්කර 2025 අප්‍රේල් 24 වන දින හෝ ඊට පෙර අදාළ සහතිකවල පිටපත් සමග තිරයේ දිස්වන ආකාරයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුයි. අයදුම්පත් කැඳවනු ලබන තනතුරේ නම එනම් කළමනාකරන සහකාර තනතුර 3 ශ්‍රේණිය ලියුම් කවරේ ඉහළ වම් කෙළවරේ සඳහන් කළ යුතුයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහ උසස් අධ්‍යාපන ආයතන හෝ ආයතනවල රජයේ දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවය කරන අපේක්ෂකයින් තම අයදුම්පත් අදාළ ආයතන ප්‍රධානීන් හරහා යොමු කළ යුතු අතර අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන් හරහා ඉදිරිපත් නොකරන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. අවසන් දිනට පසුව ලැබෙන අයදුම්පත් බාරගනු නොලැබේ. සුදුසු ක්‍රමයක් අනුගමනය කිරීමෙන් අපේක්ෂකයින් කෙටි ලයිස්තුගත කිරීමේ අයිතිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතුයි. ඔබට මේ පිළිබඳ වැඩිදුර විස්තර වගේම මෙම තනතුරට මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීම සඳහා අවශ්‍ය වන ලින්ක්ස් ලබා ගැනීමටත් මෙම තනතුරු සඳහා වැඩි විස්තර දැන ගැනීමටත් අපගේ වෙබ් පිටුවට පිවිසීමෙන් ඔබට ලබාගත හැකියි. මෙම ලින්ක්ස් ඔබට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් ලබා ගන්නත් පුළුවන්. මෙවැනි වටිනා රජයේ රැකියා අවස්ථාවන් ගැසට්ටු සැනින් ඒ සඳහා අයදුම් කරන ආකාරය අවශ්‍ය වන අධ්‍යාපන සුදුසුකම් හා වෙනත් සුදුසුකම් පිළිබඳව දැන ගැනීමටත් මෙම රජයේ රැකියාවන් වලට අදාළ අයදුම් පත්‍ර ලබා ගැනීමටත් අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම මේ සියලුම රැකියාවන් එසැනින් දැන ගැනීමට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඇති ලින්ක් එක හරහා අපගේ WhatsApp channel එකටත් join වෙන්න. මෙම වටිනා රජයේ රැකියා අවස්ථාව ඔබගේ මිතුරන් සමගත් බෙදා ගන්න. මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් නම් like කරන්න, comment කරන්න, share කරන්න. ඔබට ජය!